සුබ සන්දාවක් කියලා පිළිගන්නවා පැමිණ සිටින සියලු දෙනාම. ටෙලිවිෂනය කියලා කියන්නේ ජීවිතේ හැමදාම අලුත් දේවල් නිර්මාණය වන අලුතින් මුහුණු හඳුන්වා දෙන අපූර්ව වූ තැනක්. තාක්ෂණික මෙවලම් එක්ක හරි අපූර්වට නිර්මාණය වන ඔබේ කතාවම ඔබට කියන්න බැරි වුණාට වෙනත් පුද්ගලයන් විසින් මේ අපූර්වතම නිර්මාණ ටෙලිවිෂනය තුලින් දකින්න ඔබ බොහෝ සෙයින් ආදරය කරනවා. ඒ වපසරය තුළ ජීවත් වන්නා වූ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන් හරි අපූර්වට ඒ වෙනුවෙන් කතා කරනවා. ටෙලිවිෂනය වෙනස් කරපු හිරු ටීවී සියල්ලට ඉහළින් සියල්ල දකින විට මේ කලාව තුළ අලුත් දේවල් නිර්මාණය කරන්න ඕනේ කියන කාරණාව සංකල්පය හරි අපූර්වට නිර්මාණය වෙනවා. අලුතින් පනපවන අලුතින් එකතු වන රංගන ශිල්පීන් ශිල්පිනියන් වගේම මේ ටෙලිවිෂනය තුළ ප්‍රබල චරිත නිර්මාණය කරන්නට මේ අලුත්ම ටෙලි කතාව තුළ ඔබට අවස්ථාව ලැබෙනවා. ආසියානු මාධ්‍ය ගරු සභාපති රේන සිල්වා මැතිතුන්ගේ සංකල්පයකට අනුව ටෙලිවිෂනය තුළ අලුත් වූ නිර්මාණකරණයන් නිර්මාණය කරන්නට ඔහු ඉඩහර සරවෙන් කරනවා. හැම දෙනාගේම සිත් ඇද බැඳ ගන්නා හිරු ටෙලි පෙරහැර ඔස්සේ හරි අපූර්ව නිර්මාණයක් තව නොබෝ දිනකින් ඔබට දකින්නට අවස්ථාව ලැබෙනවා. ඇත්තමයි මම වාට ආදරෙයි මේ ඒ කතාව. අමතක නොවන මතක අලුත් කරවන්න පුළුවන් තැනක ආදරය ගැන කතා කරන්න පුළුවන් නම් ඒක හරි අපූර්වයි. මම හිතුවා පුංචි කතා බහකට මේ පුටු ටික තියාගත්තේ මේ ටෙලිවෘතාන්තය තුළ ඔවුන්ට දැනෙන දේ පුංචියට කතා කරන්න. අධ්‍යක්ෂකවරයා තමයි මේකේ ඉන්න ලොකුම මිනිස්සයා කියලා අපි විශ්වාස කරනවා. ඔහු සතුව තමයි පුද්ගලයාව හැසිරවීම එක තියෙන්නේ. හැබැයි අධ්‍යක්ෂකවරයාට වගකීම තිබෙනවා මේ වකවානුව තුළ මේ වර්තමානය තුළට ගැලපෙන ආකාරයෙන් ආදර කතාව නිර්මාණය කරන්න. එහෙම වූ හරි අපූර්ව නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් ධනුෂ්ක රත්නායක එන්න ඉදිරියට. දඬුවම් කරන්න නෙමෙයි. ඔහුගේ කෝණය ඔහු විශ්වාස කරන විදිහට ඔහු හරි අපූර්වට මේ ටෙලිවෘතාන්තය තුළ සිත්තම් කර තිබෙනවා. ඒ සිත්තම පිළිබඳව ඌට ඇති බොහෝ දේවල් ගොඩක් දේවල් කතා කරන්න. නමුත් අද දවසේ අවශ්‍ය දේ ගන්න මම උත්සාහ කරනවා. ඒ වගේමයි හිරු ටීවී Facebook ඒ වගේම YouTube නාලිකාව ඔස්සේ සජීවීව ඔබට මේක බලන්න පුළුවන්. ඔබට ආදරය කරන කට්ටියට මේ පණිවිඩය ලබා දෙන්නත් පුළුවන්. ධනුෂ්කයි වාඩි වෙන්න. නිෂ්පාදකවරයා හරි අපූර්වයි. ඔහුට මෙවන් වූ සිතුවමක් එක්ක ඔහුගේ නිෂ්පාදනය ඔහුට හරි විශ්වාසවන්තව ලබා දීමත් හිරු ටීවී පිළිබඳව තිබෙන විශ්වාසයත් නිසාම අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි මහත්මයාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අධ්‍යක්ෂකවරයාත් හරි නිෂ්පාදකවරයාත් හරි. පුංචි කොළු ගැටයක මට හම්බ වෙනවා මගේ පාසලේදී. ඒ කාලේ ඉඳලා පෑනින් වැඩ කරන්න හරි දක්ෂයි. ඊට පස්සේ විශ්වවිද්‍යාල භූමිය තුල ඔහු දකිනවා. මම හිතන්නේ ඒ දවස්වල කොළඹ ප්‍රධාන පෙළේ පාසල් සියල්ලටම සිංහල සාහිත්‍ය සංගම වෙනුවෙන් නාට්‍ය ලියන්නටත් සියලුම බාලිකා පාසල්වල ඔහුට ඕනම බාලිකා පාසලක ගේට්ටුව විවෘත කර තිබුණා. ඒ තරම් ඔහු අති දක්ෂයෙක් නිසා. පුංචි වීරයෝ හරහා ඔහුගේ ගමන ඔහු ආදරණීය ලෙස පටන් ගන්නවා. අද වෙනකොට දක්ෂ පිටපත් රචකයෙක් බවට පත් වෙලා තිබෙනවා. සමහර විට
මේ ඔහුගේ අත්දැකීමක්ද පාසල් කාලය තුල එසේත් නැත්නම් කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුල ඔහුට මිස්සුණු ආදරයක්ද? ලක්ෂණ වත්තු වේවා. මේ මොහොතේ මෙතනට පැමිණ සිටින හිරු ටීවී ප්‍රධාන විධායක නිලධාරී වින්සන් සිල්වා මහතා, ඒ වගේම වැඩසටහන අධ්‍යක්ෂක විරාජ් වැලිවත්ත මහත්මයාවත් අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මේ ප්‍රධාන චරිතයට පනපුවන වර්තමාන ටෙලිවිෂනය තුළ හරි අපූරු දක්ෂ රංගන ශිල්පිනියක් මම දකිනවා. අර මැගි නූඩල්ස් වගේ කොණ්ඩේ තියෙන හරි ලස්සනට ආදරය ගැන කතා කරන දෙබස් වලට ජීවයක් ලබා දෙන්න ඇයට අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම වර්තමාන තරුණ පරම්පරාව තුළ ඇය වගේ ගැහැණු ළමයි හොයන තරුණයෝ බොහෝ දෙනෙක් මේ වටා එක්රොක් වී සිටිනවා. සුහන්දි, ඔබටයි මේ ආදරණීය ඇරයුම එන්න. ටෙලිවිෂනය තුළ අපි බොහෝ වෙලාවට අලුත් මුහුණවල් හොයනවා. ඒ වෙනුවෙන් අපි අවස්ථාවක් ලබා දෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට එහෙම නැත්නම් ඊළඟ පරම්පරාවක් අපි නිර්මාණය කර යුතුයි කියන කාරණාව හිරු ටීවී බොහෝසේ විශ්වාස කරනවා. ඒ නිසාම ඒ විශ්වාසය නිසාමයි ඊළඟ ටෙලිවිෂනය තුළ ඊළඟ පරම්පරාව බිහි කිරීමේ අරමුණින් තවත් දක්ෂ කඩවසම් හරි අපූරු රංග පෞරුෂයක් බිහි වෙනවා. ඔහුට අවස්ථාව දැනටමත් ලැබී තිබෙනවා. මේ පූර්ව ප්‍රචාරක පට ඔස්සේ මට ලැබුණු මම දැක්ක සමහර කෙටි පණිවිඩත් එක්ක අනේ මේ අයියා මගේ වුණාන සාරත බණ්ඩාර. හරි, ඔබට ලැබෙන කාල වේලා විනාඩියයි. විනාඩියට වඩා කතා කරන්න බෑ. ටෙලිවිෂනය තුළ අලුත් නිර්මාණ බිහි වෙනවා. මේක අලුත් නිර්මාණයක්. හිරු ටෙලි පෙරහැර ඔස්සේ මේ ටෙලිනාට්‍ය ඔබ අධ්‍යක්ෂණය කරන්න ගත තීරණය මොකක්ද? අතරම ගාමින්ද මේ හිරු නාලිකාවත් එක්ක වැඩ කරන පළවෙනි අවස්ථාව මේක. ඒක නිසා මේ මං ආසාවෙන් බලන් හිටිය දවසක් මේක. මොකද අනිත් නාලිකාවන් සියල්ල එක්කම වගේ වැඩ කරලා තියෙනවා. ඉතින් මේ කතා සංකල්පය සහ මේ ඒ කතාව හිරු සභාපති රෙනෝ සිල්වා මහත්මයා සහ අපේ වින්සන් සිල්වා මහත්මයා ඒ වගේම විරාජ් වැලිවත්ත මහත්මයා මේ සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රොජෙක්ට් එකට මට ලක්ෂාන්ට අපිට කතා කරනවා මෙන්න මේ වගේ ආතර කතාවක් තියෙනවා මේක නිර්මාණයක් විදිහට පිළි දක්වන්න ලෑස්ති වෙමු කියන කාරණේ. ඉතින් එතනදී මම හරි සතුටු වෙනවා මොකද මම බලාගෙන හිටියා හිරු එකත් එක්ක වැඩ කරන්න අවස්ථා ගණනාවක් කතා කළා. නමුත් අපිට එකතු වෙලා වැඩක් කරන්න උනේ නැහැ කාල වේලාවත් එක්ක. කොහොම හරි ඒ සියලු දේවල් එක්ක මේ මම අතර මේලා ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ නාට්‍ය මේ ලෙවල් එකකින් කරගන්න. ඒකට දුන්න නිදහසට විශේෂයෙන් හිරුනාලිකාවේ සභාපතිතුමාට ඒ වගේම මේ ඒ කාර්ය මණ්ඩලයට ඒගොල්ලොන්ට ඇත්තටම ඕන උනේ ඒ කියන්නේ ලක්ෂාන්ට මට දෙන්නටම අපිට කරපු පළවෙනි බ්‍රීෆ් එක තමයි ඔයගොල්ලෝ අත දිගල්ල මේක කරන්න. අත දිගල්ල මහන්සි වෙන්න කියන වැඩි. එතකොට අපි නිකන් ඉබ්බදී දෙම්ම වගේ තමයි එතකොට. ඉතින් එහෙම ආරම්භයක් ගනිද්දී මේක ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වැඩේට අත ගහන්න පුළුවන් කලාව දන්න ආර්ට් එක දන්න කියන්නේ මුදල් විතරක්ම තිබිලා බෑ නිෂ්පාදකවරයෙක් ඕනේ. එතකොට අශෝක් අය හම්බෙන්නේ එතනදී. අශෝක් අය මායි කලින් වැඩ කරලා තිබ්බේ නැති වුණාට ගොඩක් දේවල් අහලා තිබ්බා කලින්. ඉතින් ඒක නිසා මේ අශෝක් ජයගොඩි කියලා කියන්නේ ලංකාවේ මම කියන්නේ මේ නිෂ්පාදකයෙක් විදිහට රැක ගන්න ඕන නිෂ්පාදකවරයෙක්. ඉතින් ඒක නිසා මේ වැඩේ මට අවශ්‍ය විදිහට මට ඕන කල එක ගේන්න මට ඕන ඒ කැන්වස් එක පාට කරන්න ඕන දේවල් ටික නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබුණා. ඒ වගේම තමයි මට හරි සතුටුයි මගේ සියලුම කාර්මික ශිල්පීන් රංගන ශිල්පීන් අද මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා. අපිත් එක්ක වැඩ කරපු හැම කෙනාම මෙතන ඉන්නවා. ඉතින් ඒක මට මාර ලොකු සතුටක්. ඒකට විශේෂයෙන්ම අශෝකයටයි අපේ එක්සිකියුටිව් ප්‍රොඩියුසර් මෙවන්ටයි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මෙවන්ටයි මම යෝජනා කරා මගේ ක්‍රූ එක මට මේ වැඩේට ඕනේ. ඒ කියන්නේ තිරයෙන් පිටිපස්සේ ලොකු පිරිසක් ඉන්නවා වැඩ කරන. එයාලට මේ අවස්ථාව දෙන්න
අපි එළිය ලොකු ආටිස්ට්ලට කියන්න ඕනෙත් නෑ. අපි ආටිස්ට්ලා ටිකයි. මේගොල්ලෝයි හිටියනම් මට හොඳටම ඇති කියලා. එක වචනයෙන් අපි ඒක තමයි අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා පිළිගත්තා. ඉතින් ඒ සහෘදකම, ඒ ආදරේ, ඒ ලෙන්ගතුකම තමයි මේ වැඩේ ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේ වැඩේ යම්කිසි දුරකට මම දකින්න විදියට මට ආස විදියට මේ වැඩේ එළියට දාන්න, ඒ කැන්වස් එක පාට කරගන්න ඕන දේවල් ටික ලස්සනට ලැබුණේ. අශෝකය ඇයි මේ ධනුෂ්ක රත්නායක ගැනද වැඩි විශ්වාස කරේ ලක්ෂාන් වත්වේව ගැනද වැඩි විශ්වාස කරේ? මාර ප්‍රශ්නයක් වහලා මේවට දෙන්නගේ එක්කත් විශ්වාස නැහැ. ඔබ නිෂ්පාදකවරයෙක් විදියට හිරු ටෙලිවිෂනයත් එක්ක වැඩ කිරීම සහ මේ ටෙලිනාට්‍ය හිරු ටෙලි පෙරහැර ඔස්සේ යාම පිළිබඳව ඔබේ ආයෝජනය. කලින් ඇත්තටම මම කියන්න ඕනේ මේ දෙන්නගේ එකෙක් විශ්වාස නැහැ නෙවෙයි දෙන්නව විශ්වාසයි. ඇත්තටම විශේෂයෙන්ම මට ලක්ෂාන්ව විශ්වාසයි. මොකද මම පස්සේ කාලෙක තමයි ධනුෂ්ක වඳුරගන්නේ. අපි වැඩ කරලා අවෝඩ්ස් ගත්ත මිනිස්සු නේද? 2024 මම හිතන්නේ අවෝඩ්ස් ගත්තා මමයි ලක්ෂාන්ව වැඩ කළා. ඉතින් ධනුෂ්ක මල්ලිව අහම්බෙන් ඉන්නේ මේ වැඩේ. හැබැයි මම පළවෙනිටම ස්තුතිවන්ත වෙන්න ඕනේ හිරු නාලිකාවටයි රෙනෝල් සිල්වා මැතිතුමාට අපේ වින්සන්ට් සිල්වා මැතිතුමාට විරාජ් ශාලිවත්ත මගේ සහෝදරයා ඇත්තටම හිතවත් අපි අඳුරගෙන දැන් හරිම හිතවත්. ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මට ධනුෂ්ක අහම්බෙන් තමයි මෙතනට එන්නේ. මේ වැඩේ මම දන්නේ මේ මගේ කම්පැනි එකට අශෝක් ෆිල්ම්ස් වල ධනුෂ්ක මේක කන්ෆර්ම් කරගෙන මොනවාද අපේ කාස්ටින් කන්ෆර්ම් කරගෙන ඔක්කොම කරගෙන අවසාන වෙලාවේ තමයි මේක හදිස්සියෙ වෙන වැඩක්. එනකොට ධනුෂ්කගේ නම එනවා හිරු නාලිකාව එනවා. මොකද මම හිරුත් එක්ක වැඩ කරලා තිබුණේ නැහැ ඇත්තටම. අනිත් නාලිකාවල් එක්ක ටෙලිඩ්‍රාමාස් කරලා තිබුණා, ෆිල්ම්ස් කරලා තිබුණා. හැබැයි මගේ එක ෆිල්ම් එකක් රෝසාදරේ ෆිල්ම් එක හිරුත් එක්ක තමයි අපි හිරු එකට තමයි ඒක දුන්නේ. ඉතින් හිරු එකෙන් ඒකේ මගේ හොඳ පබ්ලිසිටි එකක් මට ලබා දුන්නා. ඉතින් ඒ විශ්වාසයත් තිබුණා. ඒකත් එක්ක ඉතින් ධනුෂ්ක මල්ලි කියන කෙනාගෙනත් අහලා තිබ්බා. ඉතින් ඒ විශ්වාසයයි ඔක්කොමත් එක්ක අපි බය නැතුව මම වැඩේට අත ගැහුවා. ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. ලක්ෂණ ලස්සනට ලියලා තියෙනවා. ධනුෂ්ක ලස්සනට ඒක ආර්ට් කරලා තියෙනවා. අපේ නංගිලා මල්ලිලා ටික ලස්සනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි ලස්සන වැඩක් ගෙනාව. මට ඕනේ ලංකාවේ හැම ගෙදරම 11 වෙනිදා ඉඳලා මේ ඩ්‍රාමා එක බලන ටීවී බලන හැම ගෙදරකම මේ ඩ්‍රාමා එක බලන්න ඕනේ. ඒ තැනට මේක ගේන්න ඕනේ. ඉතින් ඒකට තමයි මගේ මේ කණ්ඩායම මම හැමෝගෙම ඉල්ලා සිටින්නේ මේ වැඩේ ලස්සනට ඉස්සරහට කරගෙන යන්න කියලා. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. ලක්ෂා මරු මාරයි පට්ට ආතල් ඔයාගේ කතාවද? දැන් කාට හරි කියවන්න ඕන දෙයක් අනාගතය තුල කතාවක් තුලින් හෝ ටෙලිවිෂනයක් තුලින් හෝ කියවීමද ඔබේ රචකයා විදියට ඔබ මේ කතාව ලියන්නේ? ඔව්. ඒකේ නෝන උත්තරේ නෑ. මෙහෙමයි මේ ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී සභාපතිතුමාට රෙනෝ සිල්වා මැතිතුමාට ඒ වගේම වින්සන් සිල්වා මැතිතුමාට. ඒ වගේම මේ දීගේ පටන් ගන්නේ විරාජ් අයියත් එක්ක. විරාජ් අයියේ thank you very much විරාජ් වෙලවත්ත. ඊට පස්සේ විරාජ් අයියා මම මේ ගැන කතා කරනවා මේ ප්ලොට් එක එහෙන් එන්නේ අපිට. ඒ ගැන කතා කරලා මම මේක ලියනවා. මට අර ධනුෂ්කය කිව්ව කතාව 100%ක් හරි අපිට කිව්වේ අත දිගෑරලා කරපන්. ඊටු ටිකක් බලා ගන්නම් කියලා. ඒ වගේම අපි ඒක අත දිගෑරලා ලිව්වා. ඊට පස්සේ දැන් මේ වැඩේ මේ අමුතු රූප රාමු තියෙන්නේ. මමයි ධනුෂ්කයයි කාලෙක ඉඳන් කසාද බඳින්න බලන් හිටපු දෙන්නෙක්. අපි දෙන්න කතා බහ කරා කොෆි ෂොප් වල සෑහෙන්න බිල් ඇති අපි දෙන්නගේ. ඒක අපි දෙන්න සෑහෙන කාලෙක වැඩක් කරන්න බලන් හිටියා. චිත්‍රපටයක් කරන්න ලෑස්තිලා හිටියා, ටෙලිනාට්‍යයක් කරන්න ලෑස්තිලා. කොහොමද එකක්වත් උනේ නැහැ. හැබැයි අපි සෑහෙන කෝපි බිව්වා. අශෝක් අයියා මමයි වැඩක් ප්ලෑන් කරන් හිටියා. කතා කරගෙන හිටියා. සහ අශෝක් අයියාගේ මගේ අපි දෙන්න කොහොමත් සෑහෙන සමීපයි. සමහරවල් අශෝක් අයියාට බයිනවා මේ පිස්සු කෙලින්න එපා. ඔය සමහර ඒවාට අත ගහන්න එපා කියලා. ඒ දීගේ කකාද හිටියේ? ඒ අපි දෙන්න කොහොමද ඒ දීගේ හිටියා. වයිෆුත් ඉන්නේ ලොකු අවුලක් වෙන්නේ නැහැ මේක කියන්නේ. ඉතින් අශෝක් අයියට මම සමහරලාට කතා කරලා බයිනවා. සමහර දවල්ට මේ අත ගහන්න එපා සමහර වැඩවලට කියලා. එහෙම අපි අතර හිතවත්කමක් සහෝදරකමක් තිබ්බා. ඊට පස්සේ මේ වැඩේ මේ ධනුෂ්ක අයියාට ආවට පස්සේ over the moon. මොකද මේ පර්සනලි මම ධනුෂ් අයියාගේ රසිකෙක්. එයා නළුවෙක් විදිහට රඟපාන කාලේ. ඊට පස්සේ එයාගේ රූපරාමු සහ එයාගේ පින්තූර වලට මම හරි කෑදරයි. සහ ධනුෂ් අයියාගේ මම දැක්ක විශේෂිතම දේ තමයි ටෙලිනාට්‍ය කලාපේ පිළිවෙලට වැඩ කරන මිනිස්සෙක්. මටත් ඒක අභියෝගයක්. මොකද මම මාර පිළිවෙල මිනිස්සෙක් නෙමෙයි. දන්නවනේ මගේ සහෝදරයෙක් විදියට.
එතකොට මටත් ඇත්තටම මේ පොඩ්ඩක් පිළිවෙලක් වෙන්න උනා. ඒ කසාදේ කරන්න නම් මට සිද්ධ වුණා පිළිවෙලක් වෙන්න. අපි දෙන්න සමහරලාට මරා ගන්නවා, රණ්ඩු වෙනවා. හැබැයි මේ හැම එකක්ම අවසානයේ බොහොම සුන්දර දැනකින් ඉවර වෙනවා. ඉතින් මේ කතාව ඇතුළෙම නිර්මාණය ඇතුළෙම අපි ආදරය කියන එක ඩිවෙලොප් කරගත්තා අයියේ. ඔයා ඉතින් මගේ ආදර කතා ගැන 아무තුන් කියන්න දෙයක් නැහැ නේ. දැන් මගේ පටි රෝල් කරලා ඉවරයිනේ පටන් ගත්ත ගම. මට ඕන උනේ මේක ඇතුලේ ඇත්තටම ආදරේ ලියන්න. මොකද මේ සමාජය ඇතුලේ මේ වෙනකොට ආදරේ දකින විදිය, ආදරේ විඳින විදිය, ආදරේ අල්ලගන්න තැන් හරි අවුල්. ඉතින් මට හිතුණා මේ සමහර බරපතල සංකල්ප සමාජයට අතාරිනම වෙනුවට ඒකත් මං ආස වැඩක්. මගේ ආර්ට් එක ඒක නෙවෙයි. හැබැයි මේක ඇතුලේ මට උරුණා ආදරේ දෙන්න. ඒකට මට ධනුෂ්කයිය මාර විදියට ගයිඩ් කරා. ඒ කියන්නේ මගේ සමහර කෑලි කඩා ගන්න. ඒ කියන්නේ මම අල්ලගෙන හිටපු සමහර කෑලි වලින් මිදිලා යන්න ධනුෂ්කයිය මට මාර විදියට බැක් කරා. මං හිතනවා මේ නිර්මාණය මෙහෙම සාර්ථක නිර්මාණයක් විතර මේ මොහොතේ පෙන්වන්න ධනුෂ්ක රත්නායක කියන ඒ සොඳුරු මිනිස්සයා හේතුවක් වෙනින්ද මං අද්දක අල්ලලා ඉල්ලනවා හැමෝගෙම හොඳ අත්පොල් සන්නාදයක් දෙන්න ධනුෂ්ක රත්නායකට. මොකද මම කියන රයිටර්ව මගෙන් කඩලා අරගෙන වෙන විදියකට එස්ටැබ්ලිෂ් කරන්න මං හිතනවා ධනුෂ්ක අයියා ලොකු හයියක් වුණා. අශෝක් අයියා නිදහස උපරිමයි. අශෝක් අයියා කියන්නේ ජීවිතේට කිසි වැඩකට ඇඟිලි ගන්න මිනිස්සෙ නෙවෙයි. වැඩක් කරද්දි මං හිතන්නේ තාමත් නේ මේ මොහොත වෙනකොනුත් එයා ඇවිල්ලා මේ අශෝක් අයියා කියන්නේ කානිවල් මෑන්. දැන් කිව්වොත් පාටියක් දාමු කියලා එයා රෙඩි. ඉතින් එහෙම සුන්දර ප්‍රොඩියුසර් කෙනෙක් ඒකයි යාව පරිස්සම් කරගන්න ඕනේ. ඒ කියන්නේ එයාව මිස්යූස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවි මේ හැමතැනකම අපිට හයිය දුන්නා. විරාජ් අයියා මහා පාන්දර දෙකටත් සමහරට ඔබ ලියනවාද? ඒ ලියපෙගේ ඔපම් මට. එහෙම පොඩි ආදරණීය බොන්ඩ් එකක් ගොඩ නැගුවා. ඉතින් මං හිතනවා මට විනාඩියකට වඩා ගන්න සිද්ධ වුණා. මොකද මේක ඇතුලේ ඩිවෙලොප් වුණේම ආදරේ. මේ කතාව ඇතුලේ තියෙන ආදරේ මිනිස්සු අතර දෙන්න දෙමහල්ලෝ අතර අම්මා තාත්තා අතර තියෙන ආදරේ. මේ කතාවේ ආදරෙන් ඔබට මං වචනයක්වත් ලියන්නේ නැහැ. ස්තුතියි. මම මේ ලක්ෂාන්වර පටි රෝල් කරන්න නෙමෙයි එහෙම කිව්වේ. ඔයා ගැන තියෙන අත්දැකීම් ප්‍රමාණය සහ ඔබ දක්ෂ රචකයෙක් කියන කාරණා මම දන්නවා. මොකද ඔය කතාව ලියද්දිත් සමහර ලේවල් ලියද්දිත් අපි දෙන්න කතරගම හිටියේ. ඒ මොහොතේදීත් ඔබ ලියපු විදිය ඔබ ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච විදිය මම කැමතියි ලක්ෂාන්වත් ඔයව වෙනුවෙන් හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙනවා නම්. හරි. ඔය තුන් දෙනාට හම්බෙලා තියෙන හොඳ තෝතැන්නක්. ඒ තමයි හිරු ටෙලි පෙරහැර. මේ මොහොතේත් පූර්ව ප්‍රචාරක පටවලට ලැබිලා තියෙන කමෙන්ට්ස් ඒවා කොච්චර ෂෙයා වෙලා තියෙනවද කියන එක උඹලා බැලුවොත් මම හිතන්නේ මේ මාස 11 වෙනිදා රාත්‍රී 9ට හිරු ටීවී වටා එකතු වෙන පිරිස ඊළඟ ටෙලිනාට්‍යය තමයි මේක ලංකාවේ. එහෙම දීග කන්න සුහන්දිට මොකද්ද තිබ්බ අවසරය? අවසරය මං හිතනවා මුලින්ම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ විදිහේ දීගයකට අපිව එකතු කරගත්තට. විශේෂයෙන්ම කියන්න ඕනේ ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂකතුමාව මතක් කරනවා ස්තුතිවන්ත වෙනවා. මොකද මාව මං හිතනවා ප්‍රේක්ෂකයින්ට ලබා දුන්නේ එතුමා මුලින්ම. ඉතින් ඒ වගේම ඇත්තමයි මං ඔයාට ආදරේ කියන ටෙලි කතාව තුළින් ආදරය ප්‍රේක්ෂකයින්ට ලබා දෙන්නත් මාව එකතු කරගත්තට ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඇත්තටම මේ ඇත්තමයි මං වාට ආදරේ කියලා කිව්වම තුන්දෙනා මේ සුහන්දි දිහා බැලුවේ. අපිට ආදරේ ඉදනවා. සාරත ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා ලංකාවම ආදරය කරන තරුවක් බවට පත්වන්න. සහ ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්, ප්‍රවීණ පිටපත් රචකයෙක්, එතකොට ප්‍රවීණ නිෂ්පාදකවරයෙක්. ලංකාවේ අංකකේ නාලිකාවේ රාත්‍රී 9ට මේක විකාශනය වෙනවා. කොහොමද දැනෙන හැඟීම? බොහොම ස්තුතියි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා ධනුෂ්ක අයියට මාව විශ්වාස කරලා මේ චරිත බාර දුන්නට. ඒ වගේම හොඳ නිෂ්පාදකවරයෙක්, හොඳ පිටපත් රචකයෙක්. මම හිතනවා මගේ ලක්කයකට තමයි මේක හම්බුනේ කියලා ඇත්තටම. ඒ කියන්නේ ෆස්ට් ඩ්‍රාමා එකෙන් මෙච්චර කමෙන්ට්ස් ගොඩක් මම හිතුවේ බලාපොරොත්තු වුණේම නෑ. ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ටීම් එකට, ක්‍රූ එකට. මාර සපෝටිව් මට. ඒක මාර වාසනාවක්. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ ෆැමිලි එකක් වගේ ඇතුලේ වැඩ කරන්න පුළුවන්. මම හිතනවා ලොකු වෙනසක් වෙයි කියලා ඉස්සරහට. හොඳයි. අපි ධනුෂ්ක රත්නායකට කොහොම ඉන්න කියලා
අශෝක අයියා බොහොම ස්තුතියි අපි සමු දෙනවා. Thank you very much මේ වැඩේ ප්‍රොඩියුස් කරනවට ලක්ෂාන්. Thank you very much. අස්සමයි වැඩි. සොන්දි බොහොම ස්තුතියි. සාරත බොහොම ස්තුතියි. අපි ඊට පස්සේ ආරාධනා කරනවා නිමේෂ් ඉදිරිසිංහ ඒ වගේම ෂෙනායා ඊට පස්සේ අපි එන්න කියලා කියනවා තිවංක දිල්ෂාන් හිරු ස්ටාර් හොයාගත්ත තවත් දක්ෂ ගායකයෙක් තිවංක දිල්ෂාන් ඒ වගේම අපේ දිල්ෂාන් සිල්වා සංගීතය අධ්‍යක්ෂණය මියුසික් පැත්තෙන් දිල්ෂාන් සිල්වා ඔබ දෙදෙනාටත් ආරාධනා කරනවා වාඩි වෙන්න ධනුෂ්කයි කාස්ට් එක පිළිබඳව තියෙන විශ්වාසය කොයි වගේද කාස්ට් එක ඇත්තටම මේ මට මාර විශ්වාසයෙන් තමයි මම කාස්ටිං කරේ. ඒකට මට ඒ කියන්නේ සම්පූර්ණ නිදහස ඉරුණාලිකාවෙන් දුන්නා. ඒ කියන්නේ කාස්ට් එක මම ලක්ෂණ අපි දෙන්න එකතු වෙලා එයාගේ හිතේ මෙච්ච චරිතත් එක්ක සමහර දේවල් වෙනස් කරමින් සමහර දේවල් ඇඩ් කරමින් එක එක්කෙනාගේ චරිත ලක්ෂණ ඒගොල්ලෝ කලින් කරලා තියෙන දේවල් ඒගොල්ලෝ ගේ බිහේවියර්ස් කොහමද ඒව අධ්‍යයනය කරලා තමයි අත්‍තරම කාස්ට් එක තෝරගත්තේ. ඉතින් මට කාස්ට් එක ගැන 100ක සතුටක් තියෙනවා. නිමේෂ් ආදරේ පිරුණු හිනාවක් එක්ක ආදරය කරන්න හම්බුණු මේ පැය භාගය ඔබේ ජීවිතේ කොතරම් දුරට වෙනස් කරයිද? මුලින්ම මේ අද දැන් බලපු සින්දුව බැලුවට පස්සේ ඇත්තටම හිරුගඩු පිපුණා. ඒකේ මියුසික් සින්දුව නියමටම කියලා තියෙනවා. ඒ වගේම ධනුෂ් කයියාගේ ඩිරෙක්ෂන් එඩිට් එක ඒ සියලුම දේ නියමටම තියෙනවා. ඉතින් ඇත්තටම මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගත්තට ගොඩාක් ස්තුතියි. ඒ වගේම පොඩි කතාවක් කියන්න තියෙනවා මට. සෑහෙන කාලෙක ඉඳලා මම කෙනෙක්ගේ නිර්මාණ වලට ආසාවෙන් ඉඳලා තිනවා, ගොඩක් ආසාවෙන් ඉඳලා තිනවා. එයාගේ නිර්මාණ මම බලලා තිනවා. ඒ ක්වොලිටි එක මම දැකලා තිනවා. ඉතින් මම වැඩ කරන නිර්මාණයක ධනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක් කියලා බලන්න මට ඩ්‍රීම් එකක් තිබුණා. ඉතින් අද ඒක ඉෂ්ට වෙලා තිනවා. ඉතින් බොහොම ස්තුතියි මාව විශ්වාස කළ මේ චරිතය වාර දුන්නට. ඒ වගේම අශෝක් ෆිල්ම්ස් ආයතනයටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වගේ අද ලෝන්චින් එකකට එන්න සැලැස්සුවට. ඉතින් ඒ වගේම හිරුණාලිකාවට බොහොම ස්තුතිවන්ත වෙනවා වින්සන් සිල්වා මැතිතුමාටත් රෙනෝ සිල්වා මැතිතුමාටත් විරාජ් වැලියොත් මහතාටත් ඒ වගේම මේ නිර්මාණයේ සිටින සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. නිර්මාණය තුලදී මට ලබා දෙන සහයෝගයට ඒත් එක්කම කාර්මික ශිල්පීන් සියලුම දෙනාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලෝ ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන මගේ ගුරුතුමා මයුර කාංචන පෙරරස. ඉතින් නිර්මාණය ඇතුළතදී මට ඔහුගෙන් ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේම ධනුෂ් කයියගෙනුත් සපෝට් එකක් හම්බ වෙනවා. දවසකට විනාඩි 5ක ලෙක්චර් එකක් කියලා ධනුෂ් කයිය දෙනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩාක් වටිනවා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ දවස් කීපයකට. ඉතින් බොහොමත්ම ස්තුතියි. මං හිතන්නේ මේක ප්‍රේක්ෂකයන් ඉක්මනටම වැළඳගනී කියලා මම විශ්වාස කරනවා ගොඩක්. ඉතින් එහෙනම් ජය වේවා. ජය වේවා. ලක්ෂාන් වත්තුහේව හරි අපූර්වට ආදරය ගැන ලියනවා. මම දකින්නේ ලංකා ටෙලිවිෂනේ ඊළඟට ආදරය ගැන හොඳටම කතා කරන්න පුළුවන්, ආදරය ගැන ලියන්න පුළුවන් කෙනා ලක්ෂාන් වත්තුහේවා. ඒ හැකියාව, ඒ ඩයලොග්ස්, ඒ හදවතට දැනෙන්න ෂෙනායට කොහොමද මේ ආදර කතාවට සම්බන්ධ වෙන අවස්ථාව ලැබීම සහ මේ කතාව ඇතුලේ ඔබට දැනෙන හැඟීම? මට ආරාධනා කරන්නේ ධනුෂ්කයම තමයි ඇත්තටම. ඉතින් ඒ වගේම කියන්න තියෙන්නේ චරිතෙත් එක්ක බලද්දි ඉතින් මගේ පැත්තෙන් ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක්. මගේ පැත්තෙන් බලද්දි ඒක ආයේෂ්ගේ පැත්තෙන් බලද්දි පොඩක් වෙනස් දෙයක්. ඉතින් මට ස්තුති කරන්න තියෙනවා විශේෂයෙන්ම හිරුනාලිකාවට වගේම ධනුෂ්කයියටයි අශෝක් අයියටයි ලක්ෂණ අයටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මාව
මේ වගේ ලස්සන වැඩකට අඬ ගැව්වට ඒ වගේම අයියෝටත් තීම් සෝන් එක හරිම ලස්සනයි. දැක්කම ගොඩාක් ආස හිතුණා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. මම තිවංකත් එක්ක කතා කරන්න කලින් දිල්ෂාන් එක්ක කතා කරලා ඉන්න. දැන් සංගීත අධ්‍යක්ෂණය කියලා කියන්නේ වෙනම කාර්යයක් නේ. එතකොට ප්‍රේක්ෂකයාට දැනෙන විදිහටත් ප්‍රේක්ෂකයාව net සිත් හැමදේම හොරා ගන්න පුළුවන් විදිහටම නිර්මාණය කරන්න ඕනේ. මේ සින්දුවක් හදද්දී හිතේ මැවෙනවද ගන්න ඕන ගායකයව හෝ ගායිකාවව? ඇත්තටම මේක ධනුෂ්කයියගෙන් මට කෝල් එක එනකොට මට හරිම සතුටු හිතුණා. මොකද ධනුෂ්කා නිකන් කෝල් කරන්නේ නැහැ. මාත් එක්ක දෙවෙනි වතාවට තමයි අපි දෙන්න එකතු වෙලා වැඩක් කරන්නේ. පළවෙනි වතාවේ මම සංගීත අධ්‍යක්ෂණය නෙමෙයි එයාගේ ඩ්‍රාම එක තීම් සෝන් එක තමයි මම කරේ. ඉතින් ඒ විශ්වාසයට ධනුෂ්කයියා මට ආයෙත් හම්බුණා. එතකොට ධනුෂ්කයියා කිව්වා මල්ලි සංගීතයෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් ඩ්‍රාම එකක් දෙන්නයි යන්නේ කියලා. ඉතින් මම ප්ලොට් එක නිකන් ඇහුවට පස්සේ ඇත්තටම මට මාර ආස හිතුණා. මොකද හරි ඒ කියන්නේ ෆ්‍රේම් එක ඇතුලේ බෑන්ඩ් තියෙනවා මියුසික් තියෙනවා ඔක්කොම තියෙනවා කියන එක කියන්නේ පිටිපස්සේ මට හදන්න වෙනවා ගොඩක් දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මට මේක ඇතුලේ ප්ලේ කරන්න පුළුවන් කියලා මම දැනගත්තා. ඉතින් මට ඒ නිසා හරි මාස හිතුණා ධනුෂ්කයිගේ ෆ්‍රේම් ටික ආවට පස්සේ වැඩක් නැහැ කියලා. එතනින් එහාට මගේ ඔළුවේ චිත්‍රයක් ඇදුනා හරි මේ ඩ්‍රාම එකට ඕනේ මෙන්න මෙහෙම කල එකක් කියලා. ඊට පස්සේ මම තීම් එක හදලා ධනුෂ්කයියට ඊට පස්සේ එකපාරින් ධනුෂ්කයිය කැමති වුණා. ඉතින් හරිම ලස්සන අත්දැකීමක් වුණා ඉතින්. තිවංග දිල්ෂාන් කතාවට එන්න කලින් තීම් සෝන් එකේ පුංචි කොටසක් කියමුද? හරියටම හරි. හිත පුරා මගේ වෙලා සිහිනයක හොරා දිවුරලා පවසලා ඔබ මගේමයි කියා. Thank you. කොහොමද මේ ගමන ඔබ ආපු ගමන් මග ඔබ හිරුස්ථා වේදිකාවෙන් පටන් ගන්නවා විනාඩි 3කින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අද තිවංක දිල්ෂාන් කියන්නේ පොරක්. කොහොමද දැනෙන්නේ? ඇත්තටම අයියා මට මාර සතුටුයි කාවෙන් අයියා. හිරු වලින් තමයි ඉතින් එළියට එන්නේ මම. අද ඉන්න තැන ගැන මටම පුදුමයි මේ මමද කියලා. මේ පළවෙනි වතාව මම හිතන්නේ මෙහෙම කතා කරන. මේ වගේ තැනක කතා කරන. ඉතින් ඒකත් හිරු එක්ක අද මෙතන ඉන්න හම්බ වීම ගොඩක් සතුටුයි. ඒ වගේම කියනවා මේ දිල්ෂාන් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. තීම් සෝන් එක මට ඉවර වෙලා කිව්වා මේ තිවංක මේ ඔයාගේ ඔළුවේ තියන් තමයි හැදුවේ මෙහෙමයි කියලා. ඊට පස්සේ මම දන්නවා මට දැන් මට හිමින් සින්දු කියන්න බෑ. මම වැඩ කැරි දානවා අරව මේවා කරනවා. ඊට පස්සේ මම ගියා දිල්ෂාන් නෑ ඕකේ ඔයා ගාව මම බොයිස් කාර්යනේ කොහොමද සංයමයෙන් මෙයා කොහොමද උඩ කැලේක නෑ නේ කියන්න බෑ. ඔයා මම මේ වං කියන විදිහට කියනවා. එහෙම කිව්ව එකක් තමයි අන්තිමට මට පුදුමේ මාල් ලස්සන වැඩේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ධනුෂ්කා අයියා. thank you so much මට ඔයාත් එක්ක වැඩ ගන්න හම්බ වීම ගැන. දිල්ෂාන් අයියා thank you මාව රෙකමන්ඩ් කරාට. ලියෝරා තමයි සින්දු ලියලා තියෙන්නේ. thank you මාර ලස්සන වචන ටිකක්. ඉතින් මං හිතනවා මේ මගේ දෙවෙනි ඩ්‍රාමා එක පළවෙනි එක සීසන් ටිකට හිරු එකේම මේ දෙවෙනි අවස්ථාව. ඉතින් මාර සතුටුයි. thank you so much. හොඳයි. සියලු දෙනාටම බෙවින ස්තුතිවන්ත වෙනවා මේ පුංචි කතා බහට එකතු වුණාට. හර්ෂික අක්කා ඉන්නවා. බොහොම ස්තුතියි මේ නාට්‍ය වෙනුවෙන් ලබා දෙන සායයට. මයුර අයියා බොහොම ස්තුතියි. චමී අයියා, සප්නා, තව රංගන ශිල්පීන්, ඒ වගේම මේකප් කරන අපේ පැංච ඇවිල්ලා හිටියා මම දැක්කා. තව ගොඩක් දෙනෙක් ධනුෂ්ක රත්නායක වෙනුවෙන් සහ හිරු ටීවී වෙනුවෙන් පැමිණ සිටියා. බොහොම ස්තුතියි ඒ ආදරයට. අපි මෙතනින් එහාට ඔබට ටෙලිනාට්‍ය පෙන්වන්න තමයි මේ සූදානම් වෙන්නේ. ධනුෂ්ක රත්නායක ඊළඟ ලංකාවේ දක්ෂතම අධ්‍යක්ෂකවරයා වෙයි හිරු ටෙලිවිෂනේ හරහා. ඒ වගේම ලක්ෂාන් වත්වේවා බොහොම ස්තුතියි. හරි අපූර්ව කතාවක්, හරි අපූර්ව විදියට අත්දැකීම් සහිතව ජීවිතේ ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට දැනෙන විදියට හරි අපූර්වට පෑන හසුරවන්න පුළුවන් ලංකාවේ ඊළඟ ආදර පුරාවෘතිය ලියන දක්ෂ පිටපත් රචකයෙක් කියලා මම හඳුන්වනවා. ඒ වගේම අශෝක් අයියා බොහොම ස්තුතියි හිරු ටීවී පිළිබඳව ලැබූ විශ්වාසයටත්.
මේ නාට්‍ය ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වනවාට නොඅනුමානයි. ඒ සඳහා ඔබේ ආදරය ලබා දෙන්න. එහෙනම් බොහොම ආදරණීය ලෙස මේ පැය බොහොම ආදරයෙන් නරඹන්න. ඇත්තටම මම වාට ආදරෙයි. මෙතෙන් සිට ඔබට බාරයි. ස්තුතියි. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9